කොහොමද මොනෑෂ් හොස්පිටල් එකේ ඔස්ට්‍රේලියාවල රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් වෙන්නේ? මේක මන් තරම් මම රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් නෙමෙයි. හැබැයි මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් මොනෑෂ් එකේ වැඩ කරන්නේ. එයා මොනෑෂ් යුනිවර්සිටි එකේ ගියේ. එයා ඕගොල්ලෝට most හොඳටම එක්ස්ප්ලেইন කරයි. හරි. දැන් කියන්න first step මොනෑෂ් එකේ ඔයා කොහොමද ජොබ් එක හොයාගත්තේ මොනෑෂ් හොස්පිටල් එකේ නර්ස් කෙනෙක් හැටියට රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් හැටියට? Okay, so ඔක්කොම නර්සිං ඩිග්‍රී එක කරනවා නම් end of the degree එකේ hospital එකකට join වෙන්න ඕන නම් graduate program කියලා එකක් තියෙනවා. So ඒක තමයි hospital එකේ කියන්නේ ඒක තමයි only entry pathway to the hospital. මේ graduate වුණාට පස්සේ ඒකට කියන්නේ මොකක් හරි year එකක nursing graduate program එක. දැන් මේක අය පොඩ්ඩක් ගත්තොත් අපි first bachelor of nursing මේකට කියන්නේ මොනෑෂ් එකේ bachelor of nursing. ඒක අවුරුදු කීයක්ද? So ඒක 3 year program එකක්. 3 years. හරි. ඊට පස්සේ ඉවරුණාට පස්සේ so 3 years program එක ඉවර වෙන්න කලින් ඒ කියන්නේ program එක ඉවර වෙන්න 6-7 months විතර තියලා අපි apply කරන්න ඕනේ graduate program එකට. ඊට පස්සේ අපිට course එක ඉවර වෙන්න 3-4 months විතර තියෙද්දී අපි select වුණොත් එහෙම එයාලා අපිට offer එක එවනවා. offer එක එවුවට පස්සේ අපි ඒක accept කරලා graduate වුණාට පස්සේ අපේ transcripts ඔක්කොම so basically එයාලා නිකන් informal offer එකක් වගේ එවන්නේ. so හැබැයි අපි confirm කරන්න ඕනේ අපේ transcripts graduation documents එක. ඊට පස්සේ තමයි එයාලා අපිට formal offer එක එවන්නේ. එතකොට ඒක ඔක්කොම මොනෑෂ් හොස්පිටල් එකෙන් වෙනම කරා. කියනවා මොනෑෂ් යුනිවර්සිටි ගියේ පළියට ඔයාලට මොනෑෂ් හොස්පිටල් එකේ ජොබ් එකක් හම්බ වෙන්නේ නැහැ නේ? එහෙමම නැහැ. හැබැයි මට මේක හොඳටම ෂුවර් නැහැ. හැබැයි සාමාන්‍යයෙන් මං හිතන්නේ මොනෑෂ් යුනි එක මොනෑෂ් හොස්පිටල් එක closely affiliated hospital. එතකොට පොඩ high probability එකක් තියෙනවා මොනෑෂ් යුනි ගියොත් මොනෑෂ් හොස්පිටල්. considerably පොඩක් high පොඩි chance එකක් තියෙනවා. පොඩක් එතකොට මොකද්ද අර process එක පොඩක් කියන්න බලන්න. දැන් documents එහෙම දාලා එතකොට මොකද්ද ඒගොල්ලෝ නිකන් මොනවද ඒගොල්ලෝ බලන criteria එහෙම? basically ඒක නිකන් job එකට apply කරනවා වගේ තමයි. ඒකේ entry level position එකක් වගේම අපිට interview එකක් තියෙනවා. අපි යාලගේ questions answer කරන්න ඕනේ, apply කරන්න ඕනේ, references දෙන්න ඕනේ. එයාලා references වලට contact කරලා එයාලගෙන් අහනවා අපි සාමාන්‍යයෙන් අපි කොහොමද අපේ clinical skills අපි කොහොමද වැඩ කරන්නේ. ලොකු process එකක් තියෙනවා. කොච්චර කාලෙකට මේ process එකට ගියා? මම හිතන්නේ overall application process එකේ එච්චර කල් යන්නේ නැහැ. හැබැයි අපි placements වල හම්බෙන nurses ලාත් එක්ක හොඳ rapport එකක් create කළා. ඊට පස්සේ එයාලත් එක්ක closely වැඩ කරලා අපි එයාලට හොඳ contact එකක් තියාගන්න ඕනේ. මොකද එයාලා තමයි අපිට references දෙන්නේ. සාමාන්‍යයෙන් අපිට likelihood එක වැඩි job එක හම්බ වෙන්න අපේ references සාමාන්‍යයෙන් හොඳ positions වල ඉන්නවා නම් සාමාන්‍යයෙන් නිකන් normal regular registered nurse කෙනෙක්ට වඩා අපිට clinical nurse specialist කෙනෙක් හරි nurse manager කෙනෙක් හරි අපේ reference කෙනෙක් හැටියට ඉන්නවා නම් අපේ application එක strong වෙනවා. දැන් ඔයයි වගේ හැබැයි යාළුවත් දෙන්නම මොනෑෂ් එකේ කොහමද දාගත්තනේ? ඔව් අපි දෙන්නටම strong references තිබ්බා. clinical nurse specialists and educators like ලොකු ටිප් එකක් තමයි obviously අපි nursing students අට educators ලා ඉන්නවා placements යනකොට. ඉතින් ඒ educators අපිව හොඳටම දන්නවා. කියන්නේ යාලා අපිව හැමදාම වගේ හම්බ වෙන්නවා. අපි යාලට අපිට යාලව contact කරන්න පුළුවන්. එතකොට එයාලාත් එක්ක අපිට හොඳ connection එකක් personal connection එකක්. එතකොට එයාලා අනිත් එක දන්නවා reference process එක ගැන. එතකොට එයාලට කිව්වම එයාලා ගොඩක් 99% chance එක තමයි එයාලා දෙනවනේ. contact එක. එතකොට the final question එක. Are you ready? Yes. Final question. Yes. ඔයා දැන් අවුරුදු close to 1 year නේ මොනෑෂ් එකේ වැඩ කරගෙන? Yes. As a nurse, as a registered nurse. Yes. ඔයා enjoy කරනවද? මං ගොඩක් enjoy කරනවා. ඒ කියන්නේ graduate program එකේ rotations දෙකක් තියෙනවා. ඒ rotations ගොඩක් වෙලාවට අපේ preferences අපිට හම්බ වෙනවා. මගේ preferences දෙකම මට හම්බුණා මගේ 2 rotations වලට. මම දැන් මගේ second rotation එකේ ඉන්නේ. first rotation එකේ මම ward nurse කෙනෙක් හැටියට වැඩ කරේ. ඒක
ඇත්තටම ඒක ටිකක් අමාරු වුණානේ. ඒක රොස්ට එකට යස් වෙන මට ටික කාලයක් ගියා. මොකද ඒක රොටේටිං රොස්ට එකක් නයිට්ස් තියෙනවා, PMs, weekends ඔක්කොම තියෙනවා. so ඒකට යස් මම රොස්ට එකට ඇත්තටම කැමති වුණේ නැහැ. රොස්ට එක තමයි අවුල් වුණේ පළවෙනි කියන්නේ රොස්ට එක ඉතින් අප්සෙට් නැහැ. ඒක සැටර්ඩේ සන්ඩේ වැඩ කරන්න උනා නම් රෑ එහෙම ඒ කියන්නේ එතකොට නිදාගන්න ෂෙඩියුල් එක පොඩ්ඩක් අප්සෙට් වෙනවා. හැබැයි දැන් ඔයාලට තියෙන රොස්ට එක සැටර්ඩේ සන්ඩේ ෆ්‍රී. දැන් ඒක හොඳයි. හැබැයි ඒක හැමදාම ගැරන්ටිඩ් නෑ නේ. ඒ කියන්නේ දැන් මේ කාලේ හොඳයි. ඊට පස්සේ දැන් ඊළඟ රොස්ට එකේ ආයි දන්නේ වැටෙයිද නැද්ද කියලා නේ වීකෙන්ඩ්. මේ ඒක ක්ලිනිකල් ඒරියා එක අනුවද ලාස්ට් රොටේෂන් එකේ නෑ ඒක රොටේටිං රොස්ට එකක්. ඒක හින්දා මම දන්නේ නෑ එයාලා මාව කොහොම රොස්ට කරයිද කියලා. හැබැයි සමහර ඒරියාස් තියෙනවා නර්සිං වල it's only 9 to 5 weekends නැහැ, public holidays නැහැ. ඉතින් ඒ වගේ ඒරියා එකක වටනොත් very lucky හොඳ work life balance එකක් තියෙනවා. හැබැයි එහෙම කියලා අනිත් ඒරියාස් වල වැටෙන එක unlucky නෙමෙයි. ගොඩක් වෙලාවට wards වල වැටෙනවා නම් මාර හොඳට stress management ඉගෙන ගන්නවා. patients 4 දෙනෙක් 4 to 6 patients ඉන්නවා. ඔයාලට බලා ගන්න clinical skills හොඳටම develop වෙනවා. so ඒක මං මාරු විදිහට ආස වුණා. මගේ clinical skills develop වුණා. මට හොඳට time management, stress management ඔක්කොම මං හොඳට පුරුදු වුණා මගේ ward rotation එකේ. ඕක තමයි ඉතින් මොකද quick summary very short summary මොනාෂ් එකේ registered nurse කෙනෙක් වෙන එක. දැන් ඔයගොල්ලෝ තව ප්‍රශ්න තියෙනවා නම් comments වල දාන්න. අපි reply කරමුනේ. yes. එහෙනම් ජය වේවා.